ලපටි වංගි කඩන්න. හැම වෙලේම. කොතන තිබ්බත් කමන්නේ පඳුරේ ලපටි වංගිය විතරක් කඩා ගන්න දළු කඩන දවසේ. ඒ වගේම තමයි මේ දෙපැත්තට යන අතු. එහෙම නැත්නම් පැති අතු වල දළු කඩන්න එපා. මේවා හැදෙන්න දෙන්න. මොකද පොළොවට අවු වැටුනොත් නැත්නම් වල් කැලේ. ඉස්සෙල්ලාම මේ පඳුරේ මැද විතරක් දළු ටික කඩා ගන්න. වටේට ඒවා කඩන්න යන්න එපා. මොකද මේවා තාම ලපටි හින්දා. හරි. එතකොට අනිත් එක තමයි හැම වෙලේම ගහට ලොකු කොළයක් ඉතිරි කරලා දළු ටික කඩා ගන්න. දළු කඩන දවසේ. හරි. උපන් කොළේට කඩන්න යන්න එපා. මේ වගේ හැම වෙලේම කොළයක් ඉතිරි කරලා දල්ල කඩන්න මෙන්න මේ වගේ නැට්ටක් ඉතිරි කරන්නේ නැතුව කොළේ ගාවිම එතකොට මේක මේ උස පරතරේ මේ වලවල් තියෙනවා නම් මම කතුන හදාගන්න පුළුවන් ටික ටික. ඒක න අත දාලා කඩන්න යන්න එපා. එතකොට දැන් මේ මෙතනින් එහාට තියෙන ඒවා ටික මේකට දැන් මේකේ තියෙන ලපටි වංගි තියෙනවා නම් ඒක කඩන්න කොහෙ තිබ්බක් කමන්නේ. නැත්නම් මේක හැම වෙලේම ලොකු කොළයක් දාලා මේ ටික කඩා ගන්න මේ තියෙන ඒවා එතනින් අපි පස්සේ හදාගමු. කපලා අපිට හරිය හදාගන්න පුළුවන්. ඉතින් ලපටි විදියට දළු ටික කඩා ගන්න මේ විදියට. හරි. ලොකෝට දළු ගැන හිතන්න එපා. ඉස්සෙල්ලා පඳුර හදාගන්න මේ කාලේ. හරි. මේ වගේ මේ පාට වෙනස් පොර අඩුකමට වෙන්නේ. හැබැයි දැන් ඕක ආයෙ හරියනවා ලා කහ පාට වගේ වෙනවා. ඒතකොට දැන් මේක පොර දාලා දවස් කීයද? පොර දවස් දැන් මේක මේ pH චෙක් කරලා pH 4.2 ගණන් වලට තියෙන්නේ. ඔව්. එතකොට මේකට ඩොලොමයිට් කිලෝ 400ක් ගහන්න නිර්දේශ කරලා තිබ්බා. ඩොලොමයිට් ගැහුවේ නැද්ද? තාම ඩොලොමයිට් ගැහුවේ නැහැ. දැන් ඩොලොමයිට් එක ගහලා දවස් 45කට පස්සේ පොර දාන්න. ඔව්. මේ පොර දැම්මට සාර්ථකුන්නේ මේ පාර. පොර ඇල්ලුවේ නැහැ. අල්ලන්නේ නැහැ නේ ඩොලොමයිට් මේ pH එක වෙනස් වෙනවා. ඔව්. මේක තමයි 40 42 මම කිව්ව මහත්තයා මේ ඔන්න ඔකේ කතාව. 42 ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාලට දැන් යා වෙලානේ තියෙන්නේ. පුළුවන් තරම් දෙපැත්තේ දළු කඩන්න නැතුව පුළුවන් තරම් යා කරගන්න. එතකොට මේ පොළොව වේලෙන්නේ. හරි. මේකේ මේ ලාටප්පා මේ ගස් ටික යටින් තියෙන ඒවා ටික අඩු කරන්න අත නැගියත කුසින් තියෙන ඒවා ටික උඩට එන්න දෙන්න. හරි. දීලා මේ පරතරේ ඇතිද? ඇති. මැදින් හිටවන්න මොකද ඕනේ?